එදා අපිට තිබුණු පරිසරය ගත්තොත් අද තමයි මෙතෙක් මම 5 සැරයක් හෝ 6 සැරයක් ඇවිල්ලා තියෙනවා මේ ගමන. අපහසුම හයික් එක කරේ මේ සැරේ. ඉතින් බොහොම කාලෙකින් අදත් නැවුම් දවසක්. ඩෙල්ටා ගැමුණුපුර මහාවිද්‍යාලය කියන්නේ දවසින් දවස නැවුම් අත්දැකීම් විශේෂයෙන්ම දූ දරුවන්ට ලබා දෙන තෝතැන්න. අද දවසේ අපි මේ සූදානම් වෙලා ඉන්නේ 2027 සහ 28 මේ වර්ෂ දෙක එකතුව මේ ඩෙල්ටා ගැමුණුපුර මහාවිද්‍යාලයට විද්‍යාව වාණිජ කලා කියන නවම විෂයන් අත්දැකීම් ලබා ගන්න අප විද්‍යාලයේ පමණක් නෙවෙයි වෙනත් විද්‍යාල වලින් පැමිණි සියලුම දරුවන් දවස් කීපයක නමනීකරණ වැඩසටහන යටතේ ඔවුන් එක්තැන් වුණා එක පවුලකට. අද දවසේ අපි විශේෂයෙන්ම අපිට පෙනෙන මොණරගල කන්ද වෙත ගිරිශිකර සම්තරණ නමින් අද දවසේ අපි ඔක්කොම එකතු වෙලා මේ කන්ද නැගලා හොඳ අත්දැකීම් සම්භාරයක් අපේ විශේෂයෙන්ම සිරුර ගැන කණ්ඩායම් හැඟීම මේ සියලු දෙනාම සෞන්දර්ය ක්‍රියාකාරකම් බොහෝමයක් ඉතා සතුටුව එක්සිත්ව එකට ක්‍රියාත්මක කරන්න තමයි අපි සූදානම් වන්නේ. ඉතින් මේ ආරම්භක හෝරාව අපි නිල ලාංඡනයක් විදුහල්පතිතුමාට පලන්දා ඒ වගේම සියලුම ගුරු මණ්ඩලය සහ මේ සියලු දුරු දරුවන් එක්ක පියනගන තමයි මේ උත්සාහ ගන්න. හොඳයි දැන් මේ අපි ගමන් ආරම්භ කරගන්න යන්නේ අපේ ක්‍රීඩාංගණයේ පළමු මියුසුම් දොරටුවෙන් අපි ආරම්භ කරනවා මේ ගමන. විශේෂයෙන්ම අපි පාසලක් හැටියට කණ්ඩායමක් හැටියට තමයි මේ ගමන යන්නේ. කණ්ඩායම් 10ක් විතර වෙන් වෙලා තිනවා. කණ්ඩායම් නායකයින්ව ඉස්සල්ලාම අපේ ශිෂ්‍ය බට කණ්ඩායම ඔවුන් කොහොමත් මේ කඳු තරණයට මේ වගේ වැඩවලට ඉතා දක්ෂ කණ්ඩායමක්. ඒ නිසා අපේ විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩායම තමයි මේ කණ්ඩායමේ ආරම්භක සමාජිකයෝ. ඔවුන්ට මේ ගමන හොඳට හුරු පුරුදුයි. ඔවුන් තමයි ඉදිරියෙන් යන්නේ. ඒ අතරින් අපේ උසස් පෙළ අංශ ප්‍රධානී සමිසර් ඉදිරියෙන් යනවා. ඒ අනුව මේ සියලුම ළමයි කණ්ඩායම් භාරව ගුරු භවතෙක් ඉන්නවා. ඒ හැම තැනකම අපි ගුරු භවතෙක් සහ මේ ළමයි එක්ක ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ කඳු තරණයට අවශ්‍ය ප්‍රමාණ වතුර පළතුරු වර්ග ඒ අවශ්‍ය එනර්ජි එක ගන්න පවා මේ සූදානමක් ඇතුව තමයි යන්නේ. කන්ද උඩ ඊටාම ලස්සන කරන්න පුළුවන් වැඩසටහන් එක්ක දරුවන් සූදානම්ව නැවුම් අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ පියමන් කරන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කියන්නේ ඉතාම රමණීය කඳු වලින් වටවෙච්ච ප්‍රදේශයක්. කොත්වැනි කඳු තමයි තියෙන්නේ. ඉතින් මේ පීකොක් හිල්ස් ඉව නැත්තම් මොණරගල කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 4900 ගානක් විතර තියෙන උස් වූ කන්දක්. ඉතින් මේ කඳු මුදුනට මේ කොත්මලේ ප්‍රදේශීය භූමි භාගයම සාමාන්‍යයෙන් පේනවා. ඔබට පේනවා ඇති හිට්ටා සුලි කුණාටුවේ මෙච්ච අනතුරක සේයාව පවා නායකගේ දසුන් පවා තියෙනවා. දැන් අපි ක්‍රමක්‍රමයෙන් කන්ද නගින්න අවශ්‍යකත කඳු පාමුල වෙත තමයි ක්‍රමෙන් මේ පිය නගන්නේ. එතනින් එහාට තමයි මේ කන්දේ තියෙන දුෂ්කරම මාර්ගය අපට හමුවන්නේ. ඔන්න දැන් හොඳම තැනකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මෙච්චර වෙලා අපි මේ වගේ තාර පාරක් දිගේ තේවතු මැද්දේ තමයි මේ ගමන ආරම්භ කළේ. දැන් ඔබට පේනවා ඇති මේ ක්‍රමක්‍රමයෙන් අර පේන ඉහළ මුදුනට නගන කඳු පාමුල කියන තැන තමයි මේ අපි ඉන්නේ. මෙතන ඉඳලා තමයි මේ කට්ටිය මේ හිමින් යන්නේ. දැන් මෙතෙක් කල් ආවේ තාම ජොලියෙන් ඉක්මනට ආවා. හැබැයි ඔබට පේනවා ඇති ක්‍රමක්‍රමයෙන් හිමින් තමයි දැන් යන්නේ. එහෙම තමයි කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. පල්ලමක් තිබුණ නැවතත් කන්දක් තියෙනවා. ජීවිතේ හොඳ අත්දැකීමුත් එක්ක තමයි එකතු කරගෙන තමයි කට්ටිය යන්නේ. එන්න.
දැන් ඔබට පේනවා ඇති අපි කිව්වා ගමන ආරම්භයට කලින් දිත්තක් සුලි කුණාටුවත් එක්ක මේ මොනරගල කඳු කන්දත් එහෙම නැත්නම් මේ කන්ද ඉස්මත්තේ එක් ප්‍රදේශයක් නාය යාමට ලක් වුණා කියලා. අපි එකවරකුයි අපි ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලයේ උසස් පෙළ ළමයි මෙවැනිම නමනීකරණ වැඩසටහනක් යටතේ එනකොට මෙවැනි ආකාරයක නායක් දීලා තිබෙන්නේ. ඔබට පේන ඇති අර මුදුන. මේක අපේ විදුහල් පරිසරයටත් යම් තාම් දුරට පේනවා. නමුත් දැන් තමයි අපිට මේකේ හානිය ලොකුවටම පේන්නේ. විශාල ගල් පර්වත ලොකු අර රම්බොඩ සිදු වුණා වගේ විශාල ගල් පැමිණලා තියෙනවා. මොකද මේ දියදහරක් යන නිසා මම හිතන්නේ ඒ වැටුණු වර්ෂාපතනයේ පස් වලට උරා ගැනීම නිසා තියෙන විශාල ගල් බුරුල් වෙලා ඒකත් එක්ක විශාල නායෑමක් වෙලා තියෙනවා. හැබැයි හොඳට තියෙන්නේ මිනිස්යන්ට හානියක් නෑ මේ ප්‍රදේශයේ. මොකද මිනිස්සු ජනගහනය අධික නැති මිනිස්සු නැති ප්‍රදේශයක් ඇත්තටම. ඒ නිසා ඉතිරි වෙලා තියෙනවා. නමුත් අපට ගමනට නැවත පාර සකස් කරගෙන තියෙනවා. ඊට තව දුෂ්කර වෙලා තියෙන මේ පාර. ඒක මුख्य තමයි අර තේනවනේ. අර සියලු දෙනා ගමන යන්නේ. හොඳයි. අපි ඒ ටිකත් ගමන අන්තය දක්වා ඉවර කරමු. දැන් අපි දිත්ව හානියත් එක්ක පසු කරගෙන ඔබට පේනවා ඇති මේ ඒකේ මෙච්ච හානිය බලක්ව ගන්න ඒ කැපිච්ච ගස් වැටිච්ච ගස් අරන් ගන්න තමයි මේ පාරක් හැදිලා තියෙන්නේ. දැන් පේනවා ඇති ඊටත් වඩා දුෂ්කරම තැනකට තමයි අපි ප්‍රවේශ වෙලා ඉන්නේ. දැන් ඉලු කැලේ නැත්නම් මාන කැලේ ඇස්සින් මේ අත්තල කැපි කැපි යන ගමනක් දැන් තියෙන්නේ. ඒක හරියට සික්සැක් ආකාරයෙන් කන්ද උඩට යනකම් යන්න ඕන අපි. ඉතින් ඒකෙදි පේනවා ඇති ඉතාලම හිමින් යන්නේ. අර අපි ආපු ඉස්සල්ලාවටත් වඩා ඉතාලම හිමින්. හැබැයි මේ හැමතැනම අපේ කෙඩෙට් දරුවෝ ඉන්නවා. එයාලා මාර්ගය පිළිසකර කරමින් තමයි යන්නේ. නමුත් ගමන ටිකක් අපි ආපු එකේ තවත් අඩු වෙනවා. ඉතින් යන්න වෙනවනේ ආපු නිසා. ඔබට පේනවා ඇති දැන් මේ මාන කැලේ කලින් මං දැන් දික්තවලට කලින් මේ පාර වැහිලා. අපේ කෙඩෙට් නිලධාරීන් අපේ කෙඩෙට් පුතාලා අපේ ඉස්කෝලෙම ඔවුන් අතේ විවිධ ආයුධ තියෙනවා. ඔබට පේනවා ඇති මේ නවතම ආකාරයෙන් පාර නිර්මාණය කරන්න උනා. මේ දිගටම තියෙන ඔයාලට පේනවා ඇති මේ හැමතැනින්ම එනකොට මේ අත්වල පවා කැපෙනවා මේ ඊලුක්කුණ වලට නිසා. මේකේ බූව ගෑවුනම හරිම අමාරුයි. හැබැයි ඔබට පේනවා අලුත්ම පාරක් හදාගෙන තමයි මේ ළමයි 200 ගානක් මේ යන්නේ. තාමත් ගමන හිමින් මේ යනවා අපි. හොඳයි. ඊටාම දුෂ්කර තැන් බොහෝමයක් පසු කරගෙන ඔබට පේන ඇති මේ බූවත් ගාගෙන අමුතුම පාරක් අද නිර්මාණය කරගන්නට වුණා අපට එන්න. දැන් ඒකේ උච්චතම අවස්ථාව ඊටාම සැනසිලිසුවදායක ලෙස මේ ෆයිනස් කන්ද උඩටම ගියාට පස්සේ තමයි අපිට මේ මොනරගල කන්දේ තුඩ හම්බ වෙන්නේ. එතනට ගියාට පස්සේ තමයි අපි අර කිව්ව මේ කොත්මලේ බහුතරයක් මුළු ඒරියා එකක්ම අපිට නරඹන්නට පුළුවන්. ඉතින් කට්ටිය ලොකු දුෂ්කර ගමනක් පසු කරලා දැන් මේ මෙතනින් උඩට නික්මනවා. අපි බලමු උඩදී අපි හැම දෙනාම එකතු වෙලා මොනවද එහෙදී අපි වෙන දේවල් ටික බලමු. ඔන්න ඉතින් අපි ආවා මොනරාගල කන්දට. නැත්නම් මොනරගල පීකොක් හිල්ස්. මේ ඇවිල්ලා අපි සියලු දෙනාම මේ පොඩි ඉඩක නැත්නම් මේ කන්දේ උඩම තැන. එතනම තමයි මේ ඉහළම ටනල් එක මේ ටවර් එකක් ගහලා තියෙන්නේ. අපිට එහා පැත්තෙන් පේනවා ඩයලොග් ආයතනයේ ටවර් එකකුත්. ඉතින් මේ තැනට එන්න තමයි අපි ලොකු වෑයමක් ගත්තේ. පාසල් කොඩියත් එක්ක අද අපි සියලු දෙනාම සතුටෙන් මේ තැන වාඩි වෙලා මේ තියෙන මේ
සීත දේශගුණය සහ ඔක්සිජන් වායුව හොඳටම තියෙන තැන අපට කොත්මල ඒරියා එකම හොඳටම පෙනෙන තැනකට අපි ඇවිල්ලා ටිකක් සරතැස නිවනවා කියන්නේ නැත්නම් අපි මහන්සිය නිවන තැනක ඉන්නේ ගෙනාපු දේවලුත් ළමයි භුක්ති විඳමින් ඉන්න මොහොතක තවත් පොඩි වෙලාවකින් අපි මෙතන පොඩි ඇක්ටිවිටීස් ටිකක් කරන්නත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ කන්දක් නැගලා අභියෝග ගොඩ බාධකාව යම් තැනකදී අපට රිංගන්න වුණා. ගස් අස්සෙන් වෙන අස්සෙන් පඳුරු අස්සෙන් මේ ආදී වශයෙන් අපි ඇවිල්ලා මේ තැන අර අපි සාර්ථකත්වයේ දෙයක් ලබා ගත්තා වගේ තැනක් තමයි දකින්නේ අද කට්ටිය මේ වෙලාවේ සතුටින් මේ ඡායාරූප ගනිමින් විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය අපේ දූ දරුවෝ සියලු දෙනාම ඉතාම සතුටින් ඉන්න මොහොතක්. පහක් දෙනවා එක නිර්ණායකයකට. හරිද? ඩෙල්ටා ගැම්මකුරු මහාවිද්‍යාලයේ අපොස උසස් පෙළ දිශාභිමුඛගත කිරීම ගිරිශිඛර සංතරණ ක්‍රියාකාරකම්. හරිද? මේකේ නම පළවෙනි ඉවෙන්ට් එක තමයි මානව රූප ඉදිරිපත් කිරීම. හරිද? මානව රූප. හරිද? අපි මානව රූපේ මොකක්ද කියන එක කණ්ඩායම් නායකයර දෙන්නම්. ඊට පස්සේ ඔයාලා ඒක හදාගන්න. ඉතා නිර්මාණශීලී. හරිද? හැම සමාජිකයෙක්ම ඉන්න ඕනි. හරිද? මෙන්න පළවෙනි තේමාවට උචිත බව අපි ඔන්න ඉතින් මුණරාගල නැග්ග තැනට ආය ආවා. පේනවනේ ගොඩක් අය ගිහිල්ලා උඩ දාලා තියෙන දේවලුත් එක්කම තමයි ආවේ. ඉතින් අපේ ළමයි විදුහල්පතිතුමත් එක්ක ඉස්සරහින් යනවා. අපි ඉතින් ගුරුවරුනේ අන්තිමට තමයි අපි යන්න ඕනේ. මොකද ළමයින්ගේ වගකීමත් අපේ විද්‍යාලේට පැවරෙන නිසා. විදුහල්පතිතුමාට අපි හැමෝම මේ වගකීම අරගෙන ආවේ. ඉතින් මේ ගිරි ශිඛර තරණය කරලා දැන් බැහැලා යන වෙලාව. මහන්සියක් දැනුනේ නැහැ. ළමයි කරපු දේවල් එක්ක ළමයි එකට විනෝද වුණා, සතුටු වුණා. අපි කියන දේවල් ඇහුවා. ඔවුන්ගේ තියෙන නිසංග කුසලතා රසක් එළියට ආවා කියලා අපි හිතනවා. සතුටින් යනවා මේ. ආයෙ දවසක හමු වෙමු.